හායි මගේ නම පසින්තු ලියනගම මට අවුරුදු 27යි මං ආවේ අංගොඩිතලා මට මුලින්ම ප්‍රනාඩ් එඩිකේෂන් එක දැනගන්න හම්බුනේ මගේ යාළුවෙක්ගෙන් යාළුවගේ මාර්ගයෙන් ඊට පස්සේ මම ඒක සර්ච් කරා වෙබ්සයිට් එකේ වගේම Facebook through මම ඒක සර්ච් කරලා බැලුවා කොහොමද රේටින්ග්ස් ඉන්නේ කියලා. අතන මොකද ගොඩක් මයිග්‍රේට් වෙන කට්ටිය ළමයි එහෙම ස්ටුඩන්ට්ස්ලාට ගොඩක්ම ස්කෝලර්ෂිප්ස් ඒ වගේම හොඳ ප්‍රෝග්‍රෑම්ස් වලට යවන හොඳ කන්සල්ටන්ට් එක හොඳ කන්සල්ටේෂන් ඔපචුනිටි එකක් කියලා මම දැනගත්තා ප්‍රනාඩ් එඩිකේෂන් කන්සල්ටන්ට් එක. ඊට පස්සේ මම ස්ට්‍රගල් වෙන්නේ නැතුව මම කතා කරලා මම ඩේට් එකක් දාගෙන මම විසිට් කරා ප්‍රනාඩ් එඩිකේෂන් කන්සල්ටන්ට් එකට. ඉතින් මගේ ෆස්ට් ඩේ එකේම අපියරන්ස් එක ඇත්තටම මාරම හොඳයි. මොකද ඒගොල්ලෝ වෝම්ලි වෙල්කම් කළා මාව ඇත්තටම කියලා දුන්න කොහොමද ප්ලෑන් එකක් හදාගන්නේ කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මම මේ ඔස්ට්‍රේලියාව යන්නේ කොහොමද කියන එක ගැන ඇත්තෙන්ම ප්‍රියංගිනි ටීචර් මට ආර්ම සපෝට් එකක් දුන්න ප්ලෑන් එකක් ඇතුව කොහොමද වීසා ප්ලෑන් එක හදන්නේ කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් මේක කරන්න කියලා ඔස්ට්‍රේලියාව යන ගමන මගේ සක්සස් කරන්න කොහොමද කියලා ලොකුම සපෝට් එකක් දුන්නා. මුලින්ම මම කරන්න යන්නේ මොකද මම ඕල්මෝස්ට් කරා ට්‍රැවල් ඇන්ඩ් ටුරිසම් මැනේජ්මන්ට් ඩිග්‍රී එක. ඉතින් මම බැචලර් එක කරන නිසා මම මාස්ටර්ස් වලට ඇප්ලයි කරනකොට ඔප්ෂන්ස් බැලුවා මොනවද ට්‍රැවල් ඇන්ඩ් ටුරිසම් සයිඩ් එකෙන් කරන්න නැත්නම් බිස්නස් රිලේටඩ් සයිඩ් එකේ මොනවා හරි කරනවද කියලා. එතකොට අපි සිලෙක්ට් කරගත්ත ලාට්‍රොප් යුනිවර්සිටි එක මෙල්බන් වල තියෙන ඒකේ බිස්නස් ඇනලිටික්ස් කියන මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකට තමයි මම ඇප්ලයි කරේ. ඉතින් furthermore කොහොමද වැඩ ටික ස්මූත්ලි කරගන්නේ ඕනේ විදිය අතන ප්‍රියංගනි ටීචර් මට මානව සපෝට් එකක් දුන්නා. ඒ වගේම මෙතන ස්පෙෂලි මෙන්ෂන් කරන්න ඕනේ මගේ ඒජර් උනේ ශමිල්කා. ඉතින් ශමිල්කා මගේ බෑකප් එකේ ඉඳලා කොහොමද ඩොකියුමන්ට්ස් ටික කලෙක්ට් කරගන්නකොට මොනවද තියෙන පොයින්ට්ස් මොනෝගේ තැන් වලට ගිහිල්ලාද කතා කරන්න ඕනේ කියන එක ගැන මාර්ම සපෝට් එකක් දුන්නා මගේ බෑක් එකකින් ඉඳලා ශමිල්කා. ඒ වගේම ටීචර් ඊට පස්සේ මට ප්‍රියංගනි ටීචර් මට මාරම විදියට සපෝට් කරා අනිත් පැත්තෙන් කොහොමද හරියටම දේවල් කරගන්නේ සහ ෆ්ලෝ එකේ ඉඳන්ම කොහොමද ෆ්ලෝ එකක් විදියට මේක කරගෙන යන්න ඕනේ විදිහ ගැන මට කියලා දුන්නා. මුලින්ම ස්ටෙප් එකක් විදියට මම තිබ්බේ මගේ කොහොමද ඔෆර් ලෙටර් එක ගන්න කියන එක ගැන. ඉතින් ඔෆර් ලෙටර් එක ගන්නකොට ඇත්තටම ශමිල්කා වගේම ප්‍රියංගනි ටීචර් මට උදව් කරා හරිම විදියට යුනිවර්සිටි එක සිලෙක්ට් කරගෙන හරිම යුනිවර්සිටි එකෙන් ඔෆර් එක දානකොට මට ඒගොල්ලෝ හෙල්ප් කරා මට ස්කෝලර්ෂිප් එකක් ගන්න. ඉතින් මට 25 ඔෆ් ස්කෝලර්ෂිප් එකක් හම්බුණා. ඉතින් ඒකම මට මාර විදියට හැපි. මොකද මට ඉස්සරහට යන්න මට පොඩි මොරල් එකක් ආවා මට මේක ඇත්තටම හරියට කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ තිබ්බේ අපි ඉන්ටර්විව් එකක් කියන සාමාන්‍ය නෝමල් ඔස්ට්‍රේලියන් යුනිවර්සිටිස් වල සාමාන්‍ය ඉන්ටර්විව් එකක් ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට හම්බ වෙනවා. සමහර යුනිවර්සිටිස් වල හම්බ වෙන්නේ නැහැ. ඒ වුණාට මගේ යුනිවර්සිටි එකේ ලාට්‍රොප් එකේ මගේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්ටර්විව් එකක් හම්බ වුණා. ඉතින් මෙතනදී ස්පෙෂලි මෙන්ෂන් කරන්න ඕනේ ශමිල්කා වගේම ප්‍රියංගනි ටීචර් මාරම උදව් කරා මේ ඉන්ටර්විව් එක සක්සස් කරගන්න. මොකද මොක් ඉන්ටර්විව්ස් තිබ්බා ඒ වගේම සෙෂන්ස් තිබ්බා කොහොමද ඉන්ටර්විව් එක ප්‍රැක්ටිස් වෙන්නේ කියලා. ඉතින් ඒකට සමහර තැන්වල මගේ වැරදි තිබ්බාම ඒක ආයි ප්‍රැක්ටිස් කරා. ඉතින් ඒකටත් ඒගොල්ලෝ වෙලාවක් බලන්න නැතුව හැමතිස්සෙම මට කෝල් කර මාත් එක්ක බෑකප් එකේ ඉඳලා ඒක සක්සස් වෙනකම්ම ඒක මාත් එක්ක ෆලෝ ත්‍රූ කරලා ඒක කරා. ඉතින් ඒකත් ඇත්තටම කියන්න ඕනේ මොකද ඉන්ටර්විව් ඒ පොඩි ස්ටෙප් එක ඉන්ටර්විව් වුණත් මාර විදියට හෙල්ප්ෆුල් වුණා. ඒ බෑකප් එකේ මට ප්‍රියංගනි ටීචර් සහ මගේ ඒජන්ට් ශමිල්කා මට උදව් කරන නිසා. ඊට පස්සේ මගේ ඉන්ටර්විව් එක තිබ්බට පස්සේ ඇත්තටම CEO එකව මට හම්බුණා. ඊට පස්සේ තිබ්බ ස්ටෙප් එක තමයි වීසා ප්‍රොසෙස් එකට ප්‍රොසීජර් එකට. එතනදී කොහොමද වීසා ප්‍රොසීජර් එකට රෙඩි වෙන්නේ ඒ වගේම ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට්ස් ෆයිනෑන්ෂල් මෙට්‍රික්ස් ඒ වගේම අනිත් බෑග්ග්‍රවුන්ඩ් එකේ මගේ ඩීටේල්ස් ටික කොහොමද මගේ එක්ස්පීරියන්ස් වෙන්නන්නේ හැමදේම ඉන්ක්ලූඩ් කරලා හොඳ ප්‍රොෆයිල් එකක් හදලා කොහොමද අප්ලෝඩ් කරන්නේ හැමදේම මගේ බෑකප් එකකින් ඉඳලා මගේ ඒජන්ට් සහ ප්‍රියංගනි ටීචර් මට උදව් කරා. ඊට පස්සේ නෙක්ස්ට් ස්ටෙප් එකට එනවා අපේ SOP කියලා එකක් තියෙනවා. SOP එක ඕනම කෙනෙක් දන්නවා ඇති ඔස්ට්‍රේලියානු අපේ SOP එක අනිවාර්යයෙන්ම හදන්න ඕනේ. ඒ වගේම මතක් කරන්න ඕනේ මොකද මට මුලින්ම ඩ්‍රාෆ්ට් එකක් දීලා කොහොමද ට්‍රේන් වෙන්නේ SOP එකක් කොහොමද රෙඩි කරගන්නේ මගේ තියෙන ඩීටේල්ස් ඉන්ෆෝමේෂන් ගෙදර කරලා දාන්න ඕනේ විදිය ගැන කියලා දීලා ඉස්සලාම මගෙන් SOP එකක් ඉල්ලගත්තා. SOP එකක් ඒකට ඒ මගේ ඒජන්ට් ඉල්ලගත්තට පස්සේ ඒගොල්ලෝ වෙන වෙනම ක්වෙස්චන් එකෙන් ක්වෙස්චන් එකට වෙනම චෙක් කරලා බලලා මොනවද තියෙන අඩුපාඩු ඒ වගේම අඩුපාඩු තියෙනවා නම් ඒකට මොනවද ගැද කරන්න ඕනේ ඒවා ඒ වගේ මේ වගේ ඩිස්කෂන්ස් මෝඩ් ගිහිල්ලා අපේ දැන් සාමාන්‍ය නෝමල් මම හිතන්නේ ළමෙක් එක්ක එහෙම ඒජන්සි එක ඩිස්කෂන් මෝඩ් එකකට ඇවිල්ලා SOP එකක් හදනවා කියලා. මොකද ඒ වගේ ලොකු කන්ටැක්ට් එකක් තියාගෙන මොනවද අඩුපාඩු කොහොමද ඒ හදන්නේ කොහොමද SOP එක highly strong කරන්නේ මොකද ගොඩක් තැන්වලදී මොකද මම ප්‍රනාඩ් එඩිකේෂන් කන්සල්ටන්ට් තෝරගන්නත් හිතුවා. මොකද ගොඩක් තැන්වල කන්සල්ටේෂන් එක දෙනකොට කියන්නේ SOP එක ඕනම කෙනෙක් ළමෙක්ට තමයි හදන්න දෙන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ට තමයි හදන්න දෙන්නේ. උනට මෙතන මාර බෑකප් එකක් දුන්නා මට කොහොමද SOP එක ස්ට්‍රෝං කරන්න කියලා. ගොඩක් කට්ටිය රිෆියුසල් වෙනවා වීසා රිෆියුසල් වෙනවා SOP එක එක්ක ස්ට්‍රගල් කරලා SOP එක හරියට දැම්මේ නැතුනම. ඒක තමයි මාරම වීක් පොයින්ට් එක සාමාන්‍ය වීසා එකක් රිෆියුසල් වෙන්න. ඉතින් මම හිතනවා ඒකට මාරම මේජර් හෙල්ප් එකක් දුන්නා ප්‍රනාඩ් එඩිකේෂන් කන්සල්ටන්ට් එකේ. මොකද බෑකප් එකේ ප්‍රියංගනි ටීචර්යි මගේ ඒජන්ට් ශමිල්කා ඉඳලා. ඒතර මේක ගැන මම තෑන්ක් කරන්න ඕනේ. මොකද ඒක තමයි මගේ
ප්ලස් පොයින්ට් එක මේක සක්සස් වෙන්න. මොකද මේක මගේ ටර්නින් පොයින්ට් වගේ SOP එක මාරම ස්ට්‍රෝං විදිහට ප්‍රොෆයිල් එකක් හදලා මාත් එක ඒක හැදුවා. ෆයිනලි මට කියන්න තියෙන්නේ ඉතින් මම මගේ සක්සස්ෆුල් ස්ටෝරි එක ගැන කියනකොට ඇත්තටම මගේ බෑකප් එකේ හිටිය ඇත්තටම මගේ අම්මලාට මම ඇත්තටම තෑන්ක් යූ කියන්න ඕනේ. මගේ අම්මයි තාත්තයි, ඒ වගේම මගේ නංගි, ඒ වගේම මේගොල්ලොත් එක්කම සපෝට් එකකින් ඉඳලා මේ වැඩේ කරන්න මාරම උදව් වුණේ ෆර්නැන්ඩෝ এডুকেෂන් කන්සල්ටන්ට් හෝල් ෆැමිලි එක. ස්පෙෂලි තෑන්ක් කරන්න ඕනේ වෝට් ඔෆ් තෑන්ක් ඇත්තටම මිස්ටර් සස්මිත් ෆර්නැන්ඩෝ, ඒ වගේම ප්‍රියංගිනී ටීචර්, ඒ වගේම මගේ ශාමිල් කමාරි, ඒ වගේ මාරම විදිහට උදව් කරා. ඉතින් මම කියන්නේ ගොඩක් ළමයි ස්ට්‍රගල් වෙනවා මේ දවස්වල. ඇත්තටම ඔස්ට්‍රේලියාව වලට යන ගොඩක් කට්ටිය බයයි. මොකද එතන හිතනවා ඒගොල්ලන්ට රිෆියුසල් වෙයි, ලොකු ගාණක් යට කරන්න වෙයි. ඉතින් මම හිතනවා සිලෙක්ට් කරගන්න ෆර්නැන්ඩෝ এডুকেෂන් කන්සල්ටන්ට් කෝල් එකක් දීලා බලන්න. මොකද මම හිතනවා ඔයගොල්ලන්ට හැම සොලියුෂන් එකම හම්බෙයි. ඔයාට ෆස්ට් ස්ටෙප් එකේම ඔයාලා තෝරගන්න යුනිවර්සිටි එක මොකක්ද, ඒ වගේම ඔයාලා තෝරගන්න ඕන බැචලර් එකක්ද මාස්ටර් එකක්ද, ඒ තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඕනම ඒ විතරක් නෙමෙයි, මෙතනින් මම හිතනවා අනිත් වීසා වැඩ කටයුතුත් කරනවා. එඩියුකේෂන් ප්ලැට්ෆෝම් එකක් නෙමෙයි, විසිට් වීසාත් මම හිතන්නේ අනිවාර්යයෙන්ම මේගොල්ලෝ උදව් කරනවා වැඩ ටික කරගෙන. ඉතින් මම හිතනවා බය වෙන්න එපා, කතා කරලා බලන්න. ඕගොල්ලන්ට සැටිස්ෆයි. මොකද ගොඩක් තැන් වල ගිහලා සමහර ස්ට්‍රගල් කරනවා නම් ඇවිල්ලා බලන්න, කතා කරලා බලන්න. ඕගොල්ලන්ට වෙල්කම් එක වෝම්ලි වෙල්කම් එකක් දීලා සහ එතනින් බැරි නම් ඔයගොල්ලන්ට ස්ටෙප් ටික හරි කියලා දෙනකොට ඔයගොල්ලෝ තේරෙනවා නම් ඇත්තටම මම නම් හිතන්නේ කවුරුත් එතනින් එහාට යයි කියලා. මොකද මාර ස්මූත්ලි හැමදේම කියලා දෙනවා. ඉතින් හැමදේටම thank you ෆර්නැන්ඩෝ এডুকেෂන් කන්සල්ටන්ට් මගේ බෑකප් එකේ ඉඳලා හැමදේම කරාට and thank you so much and again and again